ඔව් හැබැයි අද මං ඇවිත් ඉන්නේ දෙවුන්දරට. යන්කෝ මාත් එක්ක. ඔව් අද මං ඇවිත් ඉන්නේ දෙවුන්දරට. තනියම නෙමෙයි මං ආවේ RCS එකත් එක්ක. RCS එකත් එක්ක රට වටේම යන මේ ගමනේදී ඔන්න මට මාතරට එන්න chance එකක් හම්බුණා. මම මේ ඇවිත් ඉන්නේ දෙවුන්දර තියෙන නෝවා මාර්ට් එකට. මේ නෝවා මාර්ට් එක RCS එකත් එක්ක එකතුලා තමයි මේ විදිහට හරිම ලස්සනට ගොඩනගලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඔන්න RCS එකේ තවත් අලුත් වැඩක් පෙන්වන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. සුපර් මාකට් ගැන කතා කරනකොට RCS එකට නම් ඉතින් අලුත් දෙයක් නෙමෙයි. අයි දන්නවද මං එහෙම කිව්වේ? ලංකාව පුරාම මේ වගේ ඕනෑතරම් සුපර් මාකට් RCS එකෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මට මෙතන තව දෙයක් දැනගන්න හම්බුණා. මේ ෂොප් එකේ ඕනත් එක්ක කතා කරනකොට එයා කිව්ව දෙයක් තමයි එයාට ඉතාමත් කෙටි කාලයකින් මේ ෂොප් එක ඕපන් කරගන්න ඕනේ වුණා කියලා. ඉතින් RCS එකෙන් ඉතාමත් කෙටි කාලයකින් මේ හැම දෙයක්ම එයාට ලස්සනට කරලා දෙන්න කියලා එයා මට කිව්වා. තව දෙයක් මට මෙතනට ගියාම තේරෙච්ච දෙයක් තමයි RCS කියන්නේ නිකන් ආයතනයක් නෙමෙයි කියලා. ඒ අය දන්නවද? ව්‍යාපාරය හරිය ලස්සනට සැලසුම් කරලා දෙන එක. ඒ විතරක්ද? බලන්නකෝ ලේඅවුට් එකේ ලස්සන ස්ටෝර් ලේඅවුට් එකක් නිර්මාණය කරලා තියෙනවා. භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න හරිම ලස්සන විදිහට තමයි මේ දේවල් හදලා තියෙන්නේ. ඒ වගේම පාරිභෝගිකයන්ට පහසු වෙන විදිහට මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම සුපර් මාකට් එකක් කරගෙන යනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අවශ්‍ය කරන දැනුම වගේම ඒ උදව් හැම දෙයක්ම වගේ RCS එකෙන් හරිම පිළිවෙලට කියලා දෙනවා. මේ සාප්පුවේ පිළිවෙල දැක්කට පස්සේ මට ඇත්තටම ආස හිතුණා. සමහර දේවල් මං ගන්න හිතාගෙන ආවෙත් නෑ. හැබැයි මට දැක්කහම ඒ දේවල් ගන්න හිතුණා. ඒකට හේතුව තමයි discounts, promotions මේ විදිහට categories වලට වෙන් කරලා තියෙන නිසා ගෙදරට අවශ්‍ය දේවල් එකම තැනකින් පහසුවෙන්ම අපිට හොයා ගන්නත් පුළුවන්. මගේ shopping කරන ආසාව තවත් වැඩි කළා. තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔයා සුපර් මාකට් එකක් එහෙමත් නැත්නම් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔයා දැනගන්න ඕන දේවල් තමයි වෙළඳසැලක් ආරම්භ කරනකොට කරන්න තියෙන දේවල්, ව්‍යාපාරය පුළුල් කරන්න අවශ්‍ය දේවල්, ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය වෙන මාකටිං පැත්ත. මේ හැම දෙයක්ම ඔයාට RCS එකත් එක්ක එකතු වුණොත් දැනගන්න ලැබෙනවා. RCS එකෙන් තව අපූර්ව නිර්මාණයක් කරලා තියෙනවා. මෙතන මම දැක්ක බින්ස් කිහිපයක් තියෙනවා. මේ ෂොප් එකේ කලර්ස් වලට මැච් වෙන විදිහට, ඒ වගේම ඉගෙනට ඕන විදිහට හරිම ලස්සනට කස්ටමයිස් කරලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දැන් ජීවත් වෙන්නේ තරඟකාරී වෙළඳපොළක් ඉදිරියේ. ඉතින් ඒ නිසා මේ දේවල් හැම දෙයක්ම වගේ ඔයා දැනගන්න ඕනේ. ඉතින් ඔයාගේ සුපර් මාකට් එක ආරම්භ කරන්න ඉන්නේ RCS එකත් එක්කන ඔයාට මේ හැම දෙයක්ම ඒගොල්ලෝ හරිම පැහැදිලිව කරලා දෙනවා වගේම කියලාත් දෙනවා. ඔයා ආරම්භ කරන්න ඉන්න ව්‍යාපාරය, ඔයා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සුපර් මාකට් එක ඔයා RCS එකට ඇයි දෙන්න ඕනේ කියන කාරණාව මම දැන් කියන්නම්. RCS එකට තියෙනවා ව්‍යාපාර දැක්ම, ඒ වගේම මිෂන් එක ගැන, ඒ වගේම තමයි වසර ගණනාවක පළපුරුද්ද. ඒ වගේම වසර ගණනාවක මේ සැලසුම් කරන්නේ පිළිබඳව දැනුම ඒ ආයතනයේ ඉන්න සියලුම දෙනාට වගේම ඒගොල්ලෝගේ ටීම් එකට හොඳටම තියෙනවා. ඔයාගේ වෙළඳසැල හදන්න ඕනේ විදිය, අභ්‍යන්තර සැලසුම, ප්‍රමාණය, ලයිටින් සිස්ටම් එක, ඉන්ටීරියර් ඩිසයින් එක, මේ හැම දෙයක්ම ඒගොල්ලෝ හරිම ලස්සනට මේ සුපර් මාකට් එකටත් කරලා තියෙනවා. RCS කියලා කියන්නේ ලංකාව පුරාම මේ වගේ සුපර් මාකට් චේන් එකක් කරගෙන යන ආයතනයක්. ඒ නිසා RCS එකේ තවත් අලුත් වැඩකින් මම ලෑස්ති ඔයාලව හම්බ වෙන්න. අදම කතා කරලා එයාලත් එක්ක ඔයාගේ සිහිනේ සබෑ කරගන්න. ඒකට හොඳම තැන තමයි RCS කියලා කියන්නේ.